හෙලෝ ක්‍රීඩර්ස් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ YouTube character එකක් ChatGPT පාවිච්චි කරලා generate කරගන්නේ කියලා. ඉතින් මේකට අවශ්‍ය කරන prompt එක සහ මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා මම A to Z කියලා දෙනවා. ඒක නිසා මේ වීඩියෝ එකත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න. මේ වැඩේ ඔයාලට මොබයිල් ෆෝන් එකකින් කරගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම අද පෙන්නන්නේ PC එකෙන්. මේ වැඩේම ඔයාලට මොබයිල් ෆෝන් එකේ ChatGPT එක ඕපන් කරලා මොබයිල් ෆෝන් එකෙන් කරගන්නත් පුළුවන්. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ එන්න ChatGPT එකට ඇවිල්ලා ඔයාගේ reference image එක මුලින්ම upload කරන්න ඕන. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන plus icon එක select කරන්න. ඊට පස්සේ upload from computer select කරන්න. ඊට පස්සේ ඔයාගේ image එක තියෙන location එකට ගිහිල්ලා ඔයාගේ image එක upload කරන්න. මම use කරන්නේ මෙන්න මේ image එක. ඊට පස්සේ මම description area එකේ add කරලා තියෙනවා image prompt එකක්. ඒ prompt එක copy කරගෙන ඇවිල්ලා ChatGPT එකේ මෙන්න මේ section එකට paste කරන්න. ඊට පස්සේ මේ prompt එක ඔයාගේ විදිහට පොඩ්ඩක් customize කරගන්න ඕන. ඒ ටික අපි බලමු කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙතන type කරලා තියෙනවා use this image for generate a stylish anime cartoon character කියලා. ඉතින් ඔයාලා girl character එකක් නම් create කරන්න මෙතන girl character කියලා දෙන්න. ඉතින් boy character එකක් නම් create කරන්න මෙතන කිසි දෙයක් දෙන්න ඕන නැහැ. ඔයාගේ reference image එක අනුව එයා automaticallyම detect කරගන්නවා. ඉතින් girl character එකක් නම් කෝකටත් මෙතන girl character කියලා මෙතන rename කරනවා. සතරලොම වට කරන්න තියෙන්නේ මෙතනට cursor එක තියලා මෙතන GIRL කියලා type කරලා space එකක් තියන්න. හරි මෙතනදී මම female character එකක් නෙවෙයි generate කරගන්න. ඒක නිසා මම මෙතන girl කියන එක erase කරගන්නවා. හරි ඊට පස්සේ අපි බලමු මේ prompt එකේ ඉස්සරහටත් මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන මම මෙතනින් නම් කියවන්න cartoon character holding a YouTube Silver Play Button Award and Right presented to කියලා තියෙනවා. මෙන්න මේ section එකට ඔයාගේ නම නැත්නම් ඔයාගේ YouTube channel එකේ නම දෙන්න ඕන. මම මෙතන අපේ main channel එකේ නම Creative Art LK කියන නම දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලා YouTube Silver Play button එකේ දැකලා ඇති මෙන්න මේ විදිහට wording එකක් තියෙනවා. Creative Art LK for passing 100,000 subscribers කියලා තියෙනවා. ඒ වගේම තමයි මම මේ විදිහට දීලා generate කරාට පස්සේ YouTube Silver Play button එකේ තියෙන ඒ කියන්නේ original විදිහට මට generate උන්නේ නැහැ cartoon එක. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ prompt එකට add කරනවා right same as original YouTube play button කියලා. ඊට පස්සේ කමා එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ character එක ඇඳගෙන ඉන්න ඕන ඇඳුම මොකක්ද කියලා specifically ඔයාට ඇඳුමක නමක් ඒ වගේම ඔයාට අවශ්‍ය කරන color එක දෙන්න. මම මෙතන දීලා තියෙන්නේ dark red කියන එක. ඉතින් ඔයාට මේක ඕන විදිහට change කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ විදිහට background details සහ මෙතන expression එක දීලා තියෙනවා. ඉතින් මම මෙතන දීලා තිබ්බේ serious expression කියලා. එතකොට ටිකක් නපුරු මූණක් එන්නේ. ඊට පස්සේ මම මේක change කරා serious expression but not too much at little smile කියලා. ඊට පස්සේ තමයි මට ඕන result එක ආවේ. ඉතින් මේ විදිහට ඔයාට ඕන face එකේ impression එක දෙන්න පුළුවන්. ගොඩක් happyද නැත්නම් cry කරන face එකක්ද මේ වගේ ඕනම එකක් ඔයාට මෙතන customize කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ generate වෙන image එකේ background එක මොන වගේ වෙන්න ඕනද කියලා මෙතනින් හදාගන්න පුළුවන්. ඉතින් මම මෙතන දීලා තියෙන්නේ dark background කියලා. හැබැයි ඔයාට නිකන් YouTube studio එකක් ඔයාගේ පිටිපස්සෙන් computer එකක් තියෙන්න ඕන නම් අන්න ඒ details මෙතනට add කරන්න පුළුවන්. හරි මේ විදිහට තීදී අපිට image එක generate කරගන්න පුළුවන්. හැබැයි අපි හිතමු ඔයාට ටිකක් කොටු size එකට image එක ඕන නම් අපි මෙතන අවසානයේදී අපේ image ratio එකත් mention කරන්න ඕනේ. එතකොට අපිට අවශ්‍ය විදිහට image එක generate වෙනවා. නැත්නම් ChatGPT එකට අවශ්‍ය ratio එකට තමයි image එක generate වෙන්නේ. example එකක් විදිහට ඔයාට මෙන්න මේ ratio එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ChatGPT එකට කියලා custom හදාගත්ත ratio එක තමයි මෙන්න මේ දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ prompt එක අවසානියට මම මෙතන මේ විදිහට type කරගන්නවා generate image as 1:1 ratio කියලා. ඉතින් ඒක ඔයාට අවශ්‍ය නැත්නම් මේක delete කරගන්න පුළුවන්. හරි මේ විදිහට අපි prompt එක finalize කරගෙන අපි බලමු අපේ result එක මොකක් වෙයිද කියලා. මම කරන්නේ මේක arrow එක select කරලා නැත්නම් send icon එක select කරලා generate කරගන්න.
මේ විදිහට අපේ ඉමේජ් එක ජෙනරේට් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඉමේජ් එක මම කියපු විදිහටම ජෙනරේට් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ක්‍රියේටිව් ආර්ට් එකේ නම මෙතන නෝට් ඩවුන් වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ අවුලක් තියෙනවා. අවුල තමයි මම මෙතන ප්‍රොම්ප්ට් එකේ රික්වෙස්ට් කරා 1:1 රේෂියෝ එකට මේක ජෙනරේට් කරන්න කියලා. හැබැයි ඒක නෝටිස් වෙලා නැහැ. වෙන ස්ටෑන්ඩඩ් ෆොටෝ රේෂියෝ එකකට තමයි ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක YouTube community post හරි Facebook හරි දැම්මොත් මේක 1:1 හරි 4:5 රේෂියෝ එකට හරි මේක ක්‍රොප් වෙනවා. එතකොට සමහරලාට මේ යට සෙක්ෂන් එක පේන්නේ නැති වෙන්න පුළුවන්. එක්ක අපිට සිද්ධ වෙනවා Photoshop වගේ software එකකට දාලා මේක 1:1 රේෂියෝ එකට මේකේ background එක generate කරගන්න. නැත්තම් ඔයාලට මොකක් හරි වෙනස්කමක් සිද්ධ වෙන්න ඕන නම් ඔයා prompt එකේ කියපු විදිහට වෙනස්කම නැත්තම් image එක generate වෙලා නැත්තම් මේ section එකේ ඔයාට මේ image එක නැවත correct කරලා දෙන්න කියන්න පුළුවන්. ඉතින් ඔයාට සරලවම කරන්න තියෙන්නේ මෙතන typing section එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය වෙනස්කම කියන්න. ඉතින් අපි පොඩි try එකක් දීලා බලමු මේක 1:1 රේෂියෝ එකට generate කරගන්න. එහෙම නැතු ඔයා මේ image එකට satis නම් ඔයාට කරන්න තියෙන්නේ මෙතන download icon එක select කරලා download කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ChatGPT එකෙන් මේක 1:1 එකට generate කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැති වුණොත් මම මේක Photoshop වලින් කොහොමද කරන්න කියලා ඔයාලට කරලා පෙන්නන්න. හරි මෙතන මම request කරනවා මේක generate කරන්න කියලා 1:1 රේෂියෝ එකට. right අපිට මේ විදිහේ result එකක් තමයි ආවේ. image එක පළවෙනි image එකත් එක්ක බැලුවාම පොඩ්ඩක් stretch වෙච්ච ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ silver play button එකේම පොඩ්ඩක් දෙපැත්තට ඇදිලා වගේ look එකක් තියෙනවා. නමුත් ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලට මොකක් හරි අපි හිතමු මේ prompt එකේ විදිහට මේ වැඩේ result එක ආවේ නැත්නම් මේක නැවත regenerate කරන්න. ඒ කියන්නේ මේ prompt එකම දීලා එතනදී මතක තියාගන්න ඔයාගේ reference image එකත් අනිවාර්යෙන්ම දෙන්න. මොකද සමහර වෙලාවට අපි පළවෙනි පාර generate කරද්දී අපේ prompt එකේ තියෙන සමහර කරුණු capture වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් නැවත regenerate කරලා try කරන්න ඔයාට කලින්ට වඩා හොඳ result එකක් සමහර වෙලාවට ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි හිතමු මෙන්න මේ image එක අපිට 1:1 රේෂියෝ එකට ජෙනරේට් කරගන්න ඕනි කියලා Photoshop වගේ software එකක් පාවිච්චි කළා මම ඒකත් පොඩ්ඩක් පෙන්නන්න. හැබැයි Photoshop වල AI features පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ subscription එක තියෙන්න ඕන. ගොඩක් අයට Photoshop original version එක නැහැනේ. ඉතින් අපි බලමු මේක කොහොමද original version එකේ මේ වැඩේ ලස්සනට කරගන්න කියලා. ඉතින් මම කරන්නේ මුලින්ම file new වලට යනවා. ඊට පස්සේ මම 1:1 රේෂියෝ එකට canvas එකක් හදා ගන්නවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ section එකට ඇවිල්ලා 1920 1920 දෙන්න. ඒ වගේම resolutions 300ක් දෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේක create කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මගේ image එක download වෙච්ච section එකට යනවා. ගිහිල්ලා මේ image එක drag and drop කරනවා. ඊට පස්සේ මේ විදිහට enter කරනවා. දැන් මම කරන්නේ මෙතන rectangle marquee tool එක මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට selection එකක් add කරගන්නවා. මුළු image එකම cover වෙන්න නෙමෙයි මේ විදිහට පොඩ්ඩක් ඉතුරු වෙන්න. ඊට පස්සේ මම කරන්නේ control එකයි shift එකයි I එකයි press කරලා මගේ selection එක invert කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන generative fill කියන option එක select කරනවා. ඊට පස්සේ මම මෙතන prompt එකේ මුකුත් type කරන්නේ නැහැ. මම කෙලින්ම මෙතන generate කියන button එක select කරනවා. අපි බලමු මොන වගේ result එකක් එයිද කියලා. right දැන් ඔයාලට පේනවා ඇති Photoshop වලින් අපිට දුන්න result එක. ඉතින් මෙතන අපිට options තුනක් තියෙනවා. මෙතනින් කැමති option එකක් තෝරගන්න පුළුවන්. මම හිතනවා මේ option එක okay. මේකට satis නැත්නම් අපිට පුළුවන් නැවත regenerate කරගන්න. නමුත් අපි හිතමු මේක okay කියලා. ඊට පස්සේ මම පොඩි text එකක් add කරගන්නවා. ඒකට මම කරන්නේ toolbar එකේ text tool එක අරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට text එක තියාගන්නවා. ඊට පස්සේ මම මෙතන මගේ name එක type කරනවා. ඊට පස්සේ මම නැවතත් move tool එක අරගන්නවා. අරගෙන control T press කරනවා. ඊට පස්සේ මම කරන්නේ මගේ මේ name එක ටිකක් පොඩි කරගන්නවා මෙන්න මේ ගානට වගේ. ඊට පස්සේ ඒකේ opacity එක අපි 140ක් විතර දෙමු. හරි මේ විදිහට ලස්සන result එකක් අපිට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ මම කලින් generate කරගත්ත image එක. ඒකට මම නම විතරයි add කරලා තියෙන්නේ. තහ මේ තියෙන්නේ තව result එකක්. ඒක මම 3D look එකකට තමයි පොඩ්ඩක් generate කරගත්තේ. ඉතින් ඔයාලටත් හැකියාව තියෙනවා ChatGPT වල prompt එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ඔයාගේ creation එක තව ටිකක් ලස්සන කරගන්න. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස comment කරන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලට Photoshop, Adobe Premiere වගේ දේවල් ඉගෙන ගන්න ඕන නම් අපේ
Creative Art LK කියන මේන් channel එකට එන්න. ඒ වගේම තමයි CapCut, Canva සහ මේ වගේ පොඩි tutorials ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන්ම Fun Studio channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලත් YouTube කෙනෙක් නම් තවම silver play button එක අරගෙන නැත්නම් මම හැමෝටම wish කරනවා බොහොම ඉක්මනින්ම හරි genuine content කරලා ඔයාලට silver play button එකක් අරගන්න ලැබෙන්න කියලා. ඉතින් silver play button එකක් ගන්න යන ගමනට අවශ්‍ය tips and tricks අපි Creator Space channel එකේ කතා කරලා තිනවා. ඉතින් Creator Space channel එකටත් එකතු වුණොත් ඔයාලට පුළුවන් YouTube ගැන A to Z ඉගෙන ගන්න. ඉතින් ආයෙත් අලුත් tutorial එකක් අරන් මේ බලාපොරොත්තුව ඇතුව මම sign out වෙනවා. මම ස්ටිෆන් ඇන්ඩර්සෝල හැමදෙනෙක්ටම සුබ දවසක්.